අද ලස්සනම පින්බර දවසක්. මට නම් පේන්නෙම මුළු පරිසරයම සිල් අරන් වගේ. මගේ ජීවිතේ ලස්සන කරගන්නේ මම්ම මිසක් වෙන කවුරුවත් නෙමෙයි. මගේ සතුට තියෙන්නේ මන් ළඟමයි. මට මන් තරම් වෙන කවුරුටවත් මාව වඩින්නේ නැහැ. මාව අගය කරන්න බෑ. ඉතින් උදෙන්ම මම ඊයේ පෙඟෙන්න දාපු කඩල ටික තම්බන්න තමයි යන්නේ. ඒ බලද්දී ඊයේ රෑ ඉතිරි වෙච්ච බත් ටිකක් තිබුණා. ඉතින් මම පුරුද්දක් විදිහට කුරුල්ලන්ට කෑම දාන ඒ තැනට ගිහිල්ලා ඒ බත් ටික දාන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ ඉතින් තියෙන්නේ මගේ අලුතෙන්ම වැවෙන පලා පාත්ති දෙක. එහා පැත්තෙන් තිබුණේ ලුණු පාත්තිය. කුරුල්ලන්ට මේ දාන බත් ටිකෙනුත් මම පුදුම සතුටක් ලබන්නේ. මං හරි ආසයි පරිසරයට. මං හරි ආදරේ පරිසරයට. ඉතින් කඩල ටික තැම්බෙන්න දැම්මොත් මට බුද්ධ පූජාවට ඉක්මනටම කඩල ටිකක් ගන්න පුළුවන්. හැමදාමත් වගේ මම මගේ හීන පොතට එක හීනයක් එකතු කරනවා. මගේ ඒ හීනෙ ගැන දන්නේ නම් මම ළඟින්ම ඉන්න සමීපම කීප දෙනෙක් විතරයි. හැමෝටම ඉස්සරහදි දවසක කියන්නම්කෝ මොකක්ද මගේ හීනෙ කියලා. ඒ හීනෙට ඔයාලා හැමෝම මට ලොකු ශක්තියක්. මම මගේ ජීවිතේ හීනවලට දවසින් දවසට යනවා. දවසින් දවස මම මගේ ජීවිතේ සාර්ථකත්වය කරා යනවා. ආපස්සට හැරිලා බලද්දි මට තියෙන්නේ මං ගැන පුදුම ආඩම්බරයක්. මේ ලෝකෙට මගෙන් වෙන්න තියෙන හැම යුතුයකමක්ම වගකීමක්ම මගේ අතින් වෙනවා, මගේ අතින් වුණා කියන විශ්වාසය මන් ළඟ තියෙනවා. මොකද මම මගේ රැකියාවට වුණත්, මම මගේ පෞද්ගලික ජීවිතයට වුණත් මං හරිම අවංක කෙනෙක්. මම ඒ දේ කියන්නේ හරිම ආඩම්බරෙන් සහ හරිම සතුටින්. මේ මිහිතලයට මට දෙන්න පුළුවන් උපරිම දායකත්වය මම හැමදාම දෙනවා. උදේ පාන්දර මිදුරතු දාද්දී ඒ පරිසරයෙන් හමනේ සුළඟත් එක්ක ගතට දැනෙන ඒ සහනය, සිතට දැනෙන ඒ මහ පුදුමාකාර නිවන ඇත්තටම හරි අපූර්වයි. ගහකොළත් එක්ක කතා කරන්න පුළුවන් සුන්දරම වෙලාවක් තමයි මේක. ඉතින් මම මගේ වැඩ කරන ගමන් මටත් වටිනාකමක් එකතු කරගන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. ඒ වටිනාකම් එක්ක මගේ ජීවිතේ මට පුදුමාකාර විදියට ලොකු ශක්තියක් ලැබෙනවා. ජීවිතේ කියන්නේම ප්‍රශ්න, ගැටලු, බාධක ගොඩාක් මැද්ද යන්න තියෙන ගමනක් තමයි. හැබැයි හැමදාමත් ඒව තියෙන්නේ නැහැ. මිදුළු අතු ගාලා ඉවර වෙලා ඉක්මනට ගේත් අතු ගාලා දැම්මොත් මට හරි ලේසි අද මගේ වැඩවලට. මේ තියෙන්නේ ඉතින් මගේ ගේ ඇතුලේ මගේ ඉන්න අලුත්ම යාළුවෝ ටිකක්. අලුත්මත් නෑ, දැන් ටිකක් පරණයි. ඒ වුණාට මට හැමදාමත් එයාලා අලුත්. එයාලත් එක්ක මං කතා කරනවා. එයාලා මාත් එක්ක කතා කරනවා. ඒ හැම හැඟීමක්ම හරිම සුන්දරයි. හරිම ආදරණීයයි. ඉතින් අද පොය දවසනේ. වෙනදටත් වඩා මට විශේෂයි. මම සාමාන්‍යයෙන් පොය දවසට අනිවාර්යෙන්ම බුදු පිළිමය සහ මල් තියෙන ඒ ආසනය කහ වතුරෙන් සෝදනවා. ඉතින් මම මේ සූදානම් වෙන්නේ අද පොය දවසේ මගේ විශේෂම වැඩේ කරන්න. හිතට නිවන බුදු බණින් මිස වෙන කොහෙන්ද? ජීවිතේ කියා දුන්න, ජීවිතේ යථාර්ථය කියා දුන්න ඒ බුදු දහමට මම හැමදාමත් ගරු කරනවා. මගේ ජීවිතේ යම් තැනක තියෙනවා නම් ඒ තැනට මම ආවෙම ඒ ධර්මයේ පිහිටෙන්. ඒ ධර්මය ජීවිතේට හැමදාමත් ආලෝකයක්. මේ කරන හැම වැඩකදීම මට මං ගැන ඇති වෙන්නේ මහ පුදුමාකාර ආත්ම විශ්වාසයක්. මට මං ගැන පුදුම ආඩම්බරයක් ඇති වෙන්නේ. අපි හැමෝටම තියෙන පැය 24යි. ඉතින් මේ පැය 24
අපි ප්‍රයෝජනයට ගන්න ආකාරය අනුව තමයි අපේ ජීවිතයට වටිනාකම් එකතු වෙන්නේ. අපිව වෙන කිසිම කෙනෙක් අගය නොකළත් අපට පුළුවන් නම් අපට අපේ හිතින් අපිව අගය කරන්න මම හිතන්නේ ඊට වඩා අගය කිරීමක් වෙනත් නැහැ. කොළ පාට කියලා කියන්නේ හිත නිවනම පාටක්. ඉතින් මං හරි ආසයි ඒ පාටට. බුදුමැදුර කියලා කියන්නේ මට විශේෂම තැනක්. ඔන්න ඉතින් දැන් නම් එළිය වැටිලා දැන් උදේ 6ට ළඟයි. මම යන්නේ මල් ටිකක් නෙලා ගන්න. මල් ගහේ ගොඩාක් මල් නැති වුණත් මල් ගස් කිහිපයකින්ම මල් ටිකක් නෙලාගෙන මම මගේ දවසේ වැදගත්ම කාරණයට මේ සූදානම් වෙන්නේ. බුදුන් වඳින්න. සංසාර ගමනේ අපේ ජීවිත කොතනින් කොහොම ඉවර වෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි අපි මේ කරන හැම දෙයක්ම අපට අපේ ජීවිතෙත් එක්ක තියෙනවා. කඩලා ටික උණුවෙන්ම බුද්ධ පූජාවට තියන්න පුළුවන් වුණා. මම නැගිට ගමම්ම කඩලා ටික තැම්බෙන්න තියපු නිසා. ඉතින් අද උදේ පාන්දර 6යි කාලෙ වෙද්දි මට පුළුවන් වුණා මගේ වැඩ ඔක්කොම ඉවර කරලා බුද්ධ පූජාවක් තියන්න. මේ වෙද්දි ඉතින් අපේ චූටි පුතාත් අවදි වෙලා තමයි හිටියේ. මගේ වැඩ ඔක්කොම ඉවර කළා. මගේ ජීවිතයේ ආසම විනාඩි 10කට වගේ කාලයකට මම මේ යන්නේ කාල රේඛාව. මේ කවිපොත මට දුන්නේ මගේ හොඳම යාළුවා සඳුනි. යාළුවෙක් කියලා කියන්නේ ජීවිතේට මාරම හයියක්. ඉතින් මගේ යාළුවාට මේ වෙලාව ස්තුතිත් කරනවා. මගේ හීන අතර මට තනි වෙන්න නැවුම් පොතක් දුන්නට. ඒ විතරක්